ඉතින් මං අද මේ ඇවිල්ලා ඉන්නේ වෝටර්වර්ල්ඩ් කැලනියර් ශ්‍රී ලංකා. ඉතින් එන්න මාත් එක්ක ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන විදිහට ඔයාලට ඉස්සරලාම රාජපුතබරා මාළුවව බලන්න පුළුවන්. මං ඉතින් මෙතන ඉන්නේ ගලක්ද මස්සෙක්ද කියලා ඇත්තටම හොයාගන්න අමාරුයි. එයා හොයන්න කොට අමාරුයි. මේ රතු පාට හැත් තියෙනවා. ඔව් අන්නේ අමාරුයි. ඉතින් අපි ගිහින් බලමු ඉස්සරහට තව මොනවද තියෙන්නේ කියලා. එතන නම් මාළු ගොඩක් ඉන්නවා හැබැයි නේ. ඉතින් පළවෙනියට හම්බෙන ලොකුම මාළු ඉන්නේ නම් මෙතන. ඉතින් අපි තවත් ඉස්සරහට ගිහින් බලමු අපිට මොනවද බලන්න තියෙන්නේ කියලා. මේකේ තියෙන විදිහට මේ නම් ඉන්නේ රෙඩ් පැරට් සහ බ්ලඩ් පැරට් කියන මාළු జాති. එතකොට මෙතන ඉන්නවා ඇමර්සන් ගංගාවේ මසුන් කියලා තමයි ගහලා තියෙන්නේ. මසුන් වර්ග දෙක තුනක් මෙතන ඉන්නේ සිල්වර් ඇරවානා සහ වඳුරු මාළුවා කියන මාළුවා. මෙන්න ඉතින් ඔයාලා හැමෝම දන්න ඔස්කා මාළුවා ඉන්නවා. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු තව මොනවද තියෙන්නේ කියලා. Rain forest. ඉතින් මෙතන විශේෂයෙන්ම කියලා තියෙනවා වීදුරු වලට අත තැබීමෙන් වළකින්න කියලා. පොඩ්ඩක් භයානක මාළුවෙක් වගේ ඉන්නේ ඉස්සරහට. මේ ඉන්නේ ඇමර්සන් ගංගාවේ මසුන්. මේ ඉන්නේ අබා කියන මත්ස්‍යය. මේ වෙලා තියෙන්නේ සී වර්ල්ඩ් එකට. එන්න අපි ගිහින් බලමු. මේ තමයි කැලණියේ තියෙන සුන්දරත්වය. පිරාණා මත්ස්‍යයන්. ඔයාලා නම් මේගොල්ලෝ ගැන අහලා ඇතිනේ. කොහොමද ඉන්න මාළුවා? අම්මෝ මේ ඉතින් අපි යමු උමඟ බලන්න. එන්න යන්න මාත් එක්ක බර්ඩ් පාක් එක බලන්න. ඉතින් මේ බර්ඩ්ස් පාක් එකේ ඔයාලට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් මෙන්න මේ එමුව. ඉතින් බර්ඩ්ස් පාක් එකේ ඉතුරු අය බලන්න මාත් එක්ක එන්න යන්න.
මේ තියෙන්නේ මං හොයපු තැන. ඉතින් මාත් ෆොටෝ එකක් ගහන්න තමයි මෙතෙන්ට ආවේ. ඉතින් අපි දැන් යම් පැත්තරා බලන්න. ඉතින් අන්න අතන තමයි රිවර් සෆාරි තියෙන්නේ. එන්න යන්න මාත් එක්කලා රිවර් සෆාරි යන්න. ඉතින් ඔයාලට රිවර් සෆාරි යනවා නම් මේක රුපියල් 500ක ගාණක් වැඩිහිටි කෙනෙක්ට අය කරනවා. ඉතින් අපි බලමු රිවර් සෆාරි ගිහින්. ඉතින් මෙතනින් තමයි අපි ඇතුළට යන්නේ. ඉතින් එන්න අපි දැන් යමු රිවර් සෆාරි. දැන් අපි ගමන තිබෙන්නේ අපේ රිවර් සෆාරියේ ගමනාන්තය. මෙතෙක් වේලා අප සමගින් නවීන ගංගා තරණය කළ ඔබ සැමට අපගේ ප්‍රධාන ස්තුතියි. ඉතින් ඔන්න අපේ වෝටර් කැලණියට ආපු මේ ගමනාන්තය මෙතනින් ඉවර කරනවා.